කොහොමද යාළුවනේ වෙල්කම් ටු Footsteps in Australia channel. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා අපේ channel එකට අලුත් නම් ඔයාලගෙන් මට උදව්වක් ඉල්ලන්න කැමතියි. ඔයාලා අපේ channel එක subscribe කරන්න. මොකද අපි වෙනුවෙන් ඔයාලට කරන්න පුළුවන් free එකම දේ එක තමයි. ඔයගොල්ලෝ channel එක subscribe කරාම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඒකට කැමති නැ එක like කරාම algorithm එක ඔයාට මේ වගේ වටින videos ඔයාගේ feed එකට ලබා දෙනවා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ඔසී ගමනට අපේ videos අත්වැලක් කරගන්න. අද අපි කතා කරන්නේ 2025 නොවැම්බර් මාසේ වෙච්ච දෙයක් ගැන. ඇත්තටම මොකද අපි ටිකක් වීඩියෝස් කරන්න පරක්කු වෙච්ච නිසා මේ ගැන වීඩියෝ එකක් කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතුවා අද මේ වීඩියෝ එකෙන් පටන් ගන්නවා කියලා. මොකද ඔයා 2026 ඇතුළත ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඉගෙන ගන්න. එහෙම නැත්නම් PR එකක් ගන්න. මේ වීඩියෝ එක සෑහෙන උදව් වේවි. මොකද ඔකියුපේෂන් එක සම්බන්ධයෙන්. මොකද ගොඩක් අයට ස්ටඩි කරන්න එහෙම නැත්නම් PR එක ගන්න තියෙන ප්‍රශ්න තමයි මොන ඔකියුපේෂන් එකද මම කරන්න ඕනේ මොන කෝස් එකක් කරලාද මම මොන ඔකියුපේෂන් එකට ගිහිල්ලාද PR එකට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට සෑහෙන ලොකු උදව්වක් වේවි. ඉතින් අද අපි කතා කරන්නේ නොවැම්බර් 13 වෙනිදා ඕස්ට්‍රේලියාවේ රජය විසින් ඉන්විටේෂන් රවුන්ඩ් එකක් තිබ්බා. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන් ඕස්ට්‍රේලියාවේ වීසා ඇප්ලයි කරද්දි 189 ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එකක් PR වලට ඇප්ලයි කරන්න පුළුවන්. මේ 189 වලදී කොහොමද වෙන්නේ? ඕස්ට්‍රේලියාවේ රජය EOI එකක් නිකුත් කරනවා. ඊට පස්සේ තමයි ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන් ඩිරෙක්ට්ලි PR වලට. ඉතින් මම හැමදාමත් වගේ ඉමිග්‍රේෂන් සයිට් එකෙම පෙන්නන්නම්. ස්කිල්ස් ඉමිග්‍රේෂන් සයිට් එකට ගිහිලා මේ ස්කිල් සිලෙක්ට් පේජ් එකට ගියාම ඉන්විටේෂන් රවුන්ඩ්ස් එකේ තියෙනවා ඒ විස්තර. ඉතින් මේ ඉන්විටේෂන් රවුන්ඩ් එක ගැන කතා කරන්න කලින් මම පෙන්නන්නම් ප්‍රීවියස් රවුන්ඩ්ස් ඔයගලන්ට ගිහින් බලන්න පුළුවන්. 2025ට ඇත්තටම රවුන්ඩ්ස් දෙකයි තිබ්බේ. එකක් තමයි 21 අගෝස්තු 21 තමයි එකක් නිකුත් කරලා තියෙන්නේ. එතනදී 6887 දෙනෙක්ට ඉන්වයිට් කරලා තියෙනවා. ඒකේ විස්තරත් මේ ඔක්කොම තියෙනවා. අද මම කතා කරන්නේ ලේටස්ට් එක ගැන. ඒ කියන්නේ නොවැම්බර් 13 වෙනිදා තිබ්බ ඉන්විටේෂන් රවුන්ඩ් එක ගැන. එතකොට මේ ඉන්විටේෂන් රවුන්ඩ් එකේදී 189 සහ 491 කට්ටියට තමයි අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේකේ මම කියන්න කලින් මොන වගේ ඔකියුපේෂන් වල ඉන්න කට්ටියටද ඉන්විටේෂන් එක හම්බුනේ කියලා මම යමක් පෙන්නන්න කැමතියි. මෙතනදී ඒගොල්ලෝ කියලා තියෙනවා ඉන්විටේෂන් ප්‍රොසෙස් එකේදී වැඩියෙන්ම ලකුණු තියෙන කෙනාට තමයි ඉස්සෙල්ලාම ඉන්වයිට් කරන්න කියලා. ඒත් එක්කම කියනවා අපි හිතමු දෙන්නෙක් ඉන්නවා දෙන්නටම එකම ලකුණු ප්‍රමාණයක් නම් තියෙන්නේ. ඒගොල්ලෝ බලනවා ඒ EO එක දෙන දවසට වෙද්දී කවුද කලින් වැඩියෙන් ලකුණු ප්‍රමාණයක් ස්කෝර් කරගත්තේ කියලා. අපි හිතමු A සහ B ඉන්නවා දෙන්නටම අපි හිතමු 70 තියෙන්නේ. නමුත් A 2025 අපි හිතමු සැප්තැම්බර් වෙද්දී 70 පොයින්ට්ස් ස්කෝර් කරලා. නමුත් B කියන එක න 2025 නොවැම්බර් මාසේ නොවැම්බර් මුල තමයි ස්කෝර් කරලා තියෙන්නේ. ඒතර B ට මේ අවස්ථාව ඒගොල්ලෝ ලබා දෙන්නේ A ට. ඒ නිසා මේ හැමදේම කියවම ඇත්තටම ඔයාලට පොඩි ටිප්ස් ගන්න පුළුවන්. ඒක තමයි මම කලින් වීඩියෝ එක ඔයගොල්ලන් අපි බැලුවා නම් ගිහින් බලන්න. මම ටිප්ස් ගැන කතා කරන හැමතිස්සෙම ප්‍රිපෙයාර් වෙන්න ඕනි කියන්නේ ඒකයි. අපි හිතමු ඔයා EO එක ලොජ් කරලා ඔයාගේ ඩොකියුමන්ට් එක අප්ඩේට් වුණා නම් ඔයාලට පොයින්ට්ස් කිහිපයක් හම්බ වෙනවා. අපි හිතමු ඔයා IELTS දෙවෙනි පාර කරලා ලකුණු වැඩි. එහෙනම් ඒ ලකුණු ටික ඉක්මනට අප්ඩේට් කරන්න ඕනේ. මොකද එකම ලකුණු ප්‍රමාණය තියෙනවා නම් ඒගොල්ලෝ බලනවා ඒ අදාළ ලකුණු ප්‍රමාණයට කවුද ඉස්සෙල්ලාම ආවේ කියලා. එයාට තමයි chance එක ලැබෙන්නේ. ඒතකොට ඒ වගේ අවස්ථාවකිනුත් ඔයාට සමහරක් ඉන්න අනිත් කෙනාට වඩා හොඳ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. මොකද ගොඩාක් අයට එකම ලකුණු ප්‍රමාණයක් වගේ තියෙන නිසා ඔයාගේ ડોකියුමන්ට්ස් මේ හැමදේම ඉමි account එකේ හරියට අප්ඩේට් කරලා තියෙන එක ඔයාට සෑහෙන ලොකු උදව්වක් වෙනවා. ඉතින් මෙතන current round එක කියලා කියන්නේ ඉතින් නොවැම්බර් 13 වෙනිදා ඉදිරිපත් කරපු රවුන්ඩ් එක. මෙතනදී කියලා තියෙන 189 දෙනෙක්ට EOI ඉන්වයිට් කරලා තියෙනවා කියලා. මේ ටයි බ්‍රේක් ඩේ කියන්නේ අර මං කිව්වේ ලකුණු බලන දවසේ ඒගොල්ලන් එකම ලකුණු ප්‍රමාණය තියෙනවා නම් කවුද එදා වෙද්දී කලින් ලකුණු හම්බ කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මොනවද මේ ඔකියුපේෂන් ටික සහ මිනිමම් ස්කෝර්. මෙන්න මේක තමයි ඔයාලට වැදගත් වෙන්නේ 2026 දී ඔයා ස්ටඩි කරන්න ආවත් PR එක ගන්න ආවත් මේ දෙකටම ඔයාලට වැදගත්. මොකද ඔයාලට බලා ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ රජය ඒගොල්ලන්ගේ ඉමිග්‍රේෂන් එක මොන පැත්තටද ගෙනියන්නේ කියලා. මොකද රජය ඉන්වයිට් කරන්නේ ඕස්ට්‍රේලියාවේ දැන්ට තියෙන ෂෝටේජස් වලට අදාළ කරන ඔකියුපේෂන් වලට ඉන්න කට්ටියට කියලා. ඉතින් මම ගණන් කරලා බලුවා මෙතන ඔකියුපේෂන් 50ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එක එක ඔකියුපේෂන් තියෙනවා. මම හැම එකම පෙන්නන්නේ නැහැ. මම හයිලයිට්ස් කිහිපයක් ඔයාලට ඉදිරිපත් කරන්නම්. පළවෙනි එක බලන්න ඔයගොල්ලෝ දැන් දැක්ක ගමන් සාමාන්‍ය accountant කියන ඔකියුපේෂන් එක සාමාන්‍යයෙන් තියෙනවා. දැන් මේ පැත්ත මේ පාර බැලුවාම 2025 නොවැම්බර් මාසේ accountants ට ඉන්වයිට් කරලා නැහැ 189 එකේ යටතේ. ඒකට දැන්
ඔයා උදාහරණ මං කියන්නේ accounting කරන්න එපා කියලා. ඒක ඔයාගේ profile එකට නම් වැදගත් වෙන ඔයාට යම්කිසි පාත් එකක් හදා ගන්න පුළුවන් නම් ඒක කරන්න. නමුත් අනිත් අය accounting කරන නිසා ඔයා හිතන්න එපා accounting වලට PR එකක් ගන්න ලේසි එහෙම කතා කියලා. එහෙම කරන්න එපා. මේක බැලුවාම ඔයාට තේරෙනවා එහෙනම් accounting කියන එක අයින් වෙලා. දැන් accounting කරන ළමයි බය වෙන්න එපා. ඔන්න accountants මේ පාර invite කරේ නැහැ කියලා. මොකද මේ හැමදේම වෙනස් වෙනවා. හැම round එකේම රජය වෙනස් වෙනවා. නමුත් ඔයාට trend එකක් හොයාගන්න පුළුවන්. මම ඒක කියන්නේ මේවා බලන්න කියලා. මේවයින් ඔයාට trends හොයාගන්න පුළුවන්. රජය මොන පැත්තටද මොන වගේ occupations වලද වැඩියෙන් කැමති කියලා. ඉතින් මේකේ ගොඩාක් occupations තියෙනවා මම කිව්වා වගේ. මම trends ටික කියන්න. මම බැලුවා 65ක්. දැන් 65නේ අවම ලකුණු ප්‍රමාණය 65කට ඉන්වයිට් කරලා තියෙන්නේ කාටද කියලා මම බැලුවා සාමාන්‍යයෙන්. එතකොට දැන් මෙතන පළවෙනියටම තියෙනවා මේක තියෙන්නේ alphabetic order එක අනුව. පළවෙනියටම ඉන්නවා air conditioning and mechanical services plumber. එයාට 65කින් ඉන්වයිට් කරලා තියෙනවා. එතකොට එයා construction පැත්තේ. එහෙම බැලුවාම මම තවදුරටත් බලන් ගියාම construction trade එකේ තව කෙනෙක් බැලුවොත් එහෙම bricklayer කියන කෙනාටත් 65න් ඉන්වයිට් කරලා තියෙනවා. ඊට පස්සේ කැබිනට් මේකේ ඉන්නවා. නමුත් කැබිනට් මේක 85 බවට පත් වෙලා. ඒ කියන්නේ කැබිනට් මේකර්ස්ලා ටිකක් වැඩි ගොඩක් කට්ටිය ඇප්ලයි කරලා තියලා වෙන්න පුළුවන්. නමුත් කාපෙන්ටර් කියන එක, කාපෙන්ටර් ඇන්ඩ් ජොයිනර් කියන එක තාම 65 තියෙනවා. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ් එකට ඕස්ට්‍රේලියාවේ රජය තාම අවස්ථාව ලබා දෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නා හවුසින් ක්‍රයිසිස් එකක් තියෙනවා. මේ ප්‍රශ්න නිසා කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ් එකට කට්ටිය අඩුයි. ඉතින් ඒ වගේ පැත්තක අවස්ථාව තියෙනවා. ඔයාලට ලේසියෙන් 189 එකක EO එක දැම්මොත් එහෙම අවස්ථාව ලබා ගන්න සහ ඔයා ඉගෙන ගන්න ඉන්න කෙනෙක් හිතනවා නම් ඔයාගේ ප්‍රොෆයිල් එකට ගැලපෙනවා නම් මෙන්න ඔයාට කරන්න පුළුවන් කෝස් જાති. මොකද හැමෝම මගෙන් අහන මොන කෝස් එක කරද්ද PR එක ගන්න පුළුවන් කියලා. එහෙම කියලා මට කියන්නත් බෑ. මොකද රජය හැම පාරම ඒගොල්ලන්ගේ ඩිසිෂන්ස් වෙනස් කරනවා. නමුත් ඒගොල්ලන්ගේ ට්‍රෙන්ඩ්ස් තියෙනවා. ට්‍රෙන්ඩ්ස් තමයි අපි අඳුර ගන්න ඕනේ ඕස්ට්‍රේලියාවට එන කෙනෙක් විදිහට කොහොමද ඔයා මේක කරන්න කියලා. ඊට පස්සේ තව පල්ලෙහාට ගියාම අපි බලමු ඉලෙක්ට්‍රීෂියන්ටත් 65යි. මොකද එයාත් කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ් එකේ ඉන්න කෙනෙක් නිසා. ඊට පස්සේ මෙහෙම බලාගෙන ගියාම මම 65 ඒවා විතරක් පෙන්නන්නම් දැනට. ප්ලාස්ටර් කෙනෙක්ටත් 65කින් ඒගොල්ලෝ ඉන්වයිට් කරලා තියෙනවා. ගෑස් ෆිටර්ටත් 65කින් ඉන්වයිට් කරලා දෙනවා. මම මේ 189 එක ගැන කතා කරන්නේ. මොකද 491 80කින් තමයි ඉන්වයිට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ග්ලාසියර් ඒගොල්ලෝ වීදුරු හදන කට්ටිය ඒගොල්ලන්ට 65කින් ඉන්වයිට් කරලා තියෙනවා. ජොයිනර් ඒකත් කාපෙන්ට්‍රි පැත්ත එකක්. එයාටත් 65කින් ඉන්වයිට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම බලාගෙන ගියාම අපි බලමු තව 65 තියෙන්නේ මොනවද කියලා. ප්ලම්බර් කියන්නේත් කන්ස්ට්‍රක්ෂන් පැත්තේ. එයාටත් 65කින් තමයි ඉන්වයිට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම දැක්කා රූෆ් ප්ලම්බර් හිටියා. රූෆ් ප්ලම්බර්ට 70 වෙනි 65 70 ලකුණු 5ක වෙනසක් එතන තියෙන්නේ. ඊට පස්සේ වැල්ඩර්ට 85ක්. ඊට පස්සේ වෝල් ටයිලර් එයාලට 65ක්. ඉතින් ඔයාලට බැලුවාම 65 හම්බෙලා තියෙන්නේ ඇත්තටම ඔක්කොම කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ් එකේ කට්ටියට. එතකොට ඔන්න ඔයාට හිතා ගන්න දෙයක් අනාගතයේදී තාම ඕස්ට්‍රේලියාව මොකද 65 ඉඳන් 100ක් ඒ වගේ ලකුණු ප්‍රමාණයට තව ටිකක් කල් යනවා. ඉතින් ඒ නිසා ඒක හොඳ පැත්තක් වෙන්න පුළුවන්. ඔයාලට අනාගතේ try කරලා බලන්න. ඒ කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එක පැත්තේ. ඊට පස්සේ අපි බලමු දැන් මේක ඇත්තටම ඕගලන්ට අදාළ ඔකියුපේෂන් එකත් ඕගලන්ට ගිහින් බලන්න පුළුවන්. ඒක ඉන්වයිට් කරලා තියෙනවද? ඉන්වයිට් කරන්න ලකුණු කීයකින්ද කියලා. ඊට පස්සේ මම හිතුවා ඕගලන්ට පොඩ්ඩක් පෙන්නන්න හෙල්ත් කෙයාර් පැත්තේ. මොකද ගොඩාක් ඕස්ට්‍රේලියාවේ වයසක ජනගහනය වැඩි එන්නේ නේ. ඒ නිසා හෙල්ත් කෙයාර් පැත්තට ලොකු අවධානයක් දීලා තියෙනවා කියන ඕස්ට්‍රේලියාවේ රජය. ඒක ඇත්තද නැත්තද කියලා අපිට මේ ඉන්වයිට් කරලා තියෙන ලකුණු ප්‍රමාණයෙන් යම්කිසි අදහසක් ගන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම බලාගෙන ගියාම කාඩියොලොජිස්ට් කෙනෙක් 80යි not bad. අමාරුම එකක් නෙමෙයි 100ක් වගේ ගාණක් නෙමෙයි. ඊට පස්සේ මෙතන පහළ තියෙනවා රෙජිස්ටර්ඩ් නර්සස්ලා ගොඩක් අඩුයි ඕස්ට්‍රේලියාවේ. ජෙනරල් ප්‍රැක්ටිෂනර් ඒ කියන්නේ GP සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්ට 75කින් ඉන්වයිට් කරලා තියෙනවා. ඒකත් හොඳයි. ඊට පස්සේ අපි යම් බලන්න රෙජිස්ටර්ඩ් නර්ස් නැත්නම් නර්ස් කියන ඒවා මිඩ්වයිෆ්ට 75කින් ඉන්වයිට් කරලා තියෙනවා. ඒකත් හෙල්ත් කෙයාර් පැත්තක තියෙන එකක්. නියුරොලොජිස්ට් 80යි, නර්ස් ප්‍රැක්ටිෂනර් 80යි. ඊට පස්සේ ගයිනකොලොජිස්ට් 75යි. ඔකියුපේෂනල් තෙරපිස්ට් එයාටත් 75යි. ඊට පස්සේ ළමයිගේ ડોක්ටර්ස්ලා ඒගොල්ලන්ටත් 75කින් වගේ. පැතොලොජිස්ට් 75යි. මම අතන ගොඩක් හොයන්න කැමති නර්ස්ලාට. ඔන්න නර්ස්ලාට ඉන්වයිට් කරලා තියෙන විදිය. රෙජිස්ටර්ඩ් නර්ස් ඒජ් කියා 75යි. 75 කියන්නේ සාමාන්‍යයෙන් තාමත් afford කරන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක්. ඊට පස්සේ රෙජිස්ටර්ඩ් නර්ස් චයිල්ඩ් ඇන්ඩ් ෆැමිලි හෙල්ත් එයාලටත් 75කින් ඉන්වයිට් කරලා තියෙන්නේ. රෙජිස්ටර්ඩ් නර්ස් කමියුනිටි හෙල්ත් ඊට පස්සේ එයාටත් 75කින්. රෙජිස්ටර්ඩ් නර්ස් ක්‍රිටිකල් කෙයාර් ඇන්ඩ් ඉමර්ජන්සි 75යි.
registered nurse development disability 80යි. මේ emergency යන කිව්වම මටත් මතක් වෙන්නේ මෙහි emergency තියෙනවා. ඒවයි සෑහෙන waiting time වැඩි. මොකද doctors ලා අඩුයි, nurses ලා අඩුයි. ඉතින් ඒලාගේ වගේ කට්ටියට 75කින් invite කරනවා කියන්නේ රජය ගොඩක් කැමති ඒ වගේ කට්ටිය ඕස්ට්‍රේලියාවට ගන්න. ඊට පස්සේ registered nurse disability and rehabilitation 75කින් invite කරලා තියෙනවා. registered nurse medical practice 75කින්. registered nurse medical 75කින්. registered nurse mental health 75කින්. registered nurse pediatrics ඒකත් 75කින්. ඊට පස්සේ perioperative 75කින්. surgical සහ registered nurse NEC 75කින්. ඒතර බලන්න registered nurse වල කීයක් තියෙනවද ඒගොල්ලෝ jobs දාලා. ඉතින් jobs 13ක් තියෙනවා. occupation 13ක registered nurses ලට 75ත් 80ත් කියන ප්‍රමාණයත් අනුව ඒගොල්ලෝ invite කරලා තියෙනවා. ඉතින් එතට හොඳ අදහසක් තියෙනවා. ඕගොල්ලෝ අපිට ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාව රාජ්‍යයේ health care වලට තාම තැන දෙනවා කියලා. registered nurse කෙනෙක් වෙන්න ටිකක් අමාරුයි. English හොඳට තියෙන්න ඕනේ, course එක කරන්න ඕනේ, hands on experience එක තියෙනවා. නමුත් කරොත් ඔයාට පාර වරදින් නැති බව දැනටමත් පේනවා. මොකද health කියන එක ඕනම දෙයක් එහෙමයි. business එකක් වුණත් health අත් පැත්තෙන් business එකක් කරොත් දියුණු වෙන්න තියෙන chance එක වැඩි. මොකද health කියන දේ මිනිස්සුන් හැමදාම constant demand එකක් තියෙන දෙයක්. ඉතින් ඔයා ඒ පැත්තෙන් ඉගෙන ගන්න ළමෙක් නම් ඔන්න chance එක ඔයාට තියෙනවා. ඔයා ඒ පැත්තෙන් ඉගෙනගෙන මේවට apply කරන්න පුළුවන් අනාගතයේදී. නමුත් මාව කෝට් කරන්න එපා. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඉවර වෙද්දි මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අදහසක් ගන්න trend එකක් තියෙනවා. මොකද 75යි ගොඩක් වෙලාවට ලකුණු 100ක් වගේ එකකින් ගන්නකොට තමයි ගොඩක් වෙලාවට ගන්න අමාරු. මොකද ලකුණු 100ක් ස්කෝර් කරන්න අමාරු. නමුත් 75ක් කියන එකක් වගේ ස්කෝර් කරන්න සාපේක්ෂව ලේසි. ඉතින් 75 ඉඳන් 100ක් වෙන්න තව කොච්චර කල්යයිද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා දෙවනි ට්‍රෙන්ඩ් එක විදිහට මට මේ ලිස්ට් එකෙන් පේන්නේ සහ ඉන්ඩස්ට්‍රි එකෙන් කතා වෙන්නේ හෙල්ත් කෙයාර් වලට රජය හොඳ අවධානයක් දීලා තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ට්‍රේඩ් එකට පස්සේ. ඊට පස්සේ ගොඩක් අය කතා කරන දේවල් තමයි এডুকেෂන්. ළමයිට এডুকেෂන් එක සම්බන්ධයෙන් මෙතන මේ ඉන්නවා සෙකන්ඩරි ස්කූල් ටීචර් 75යි, early childhood pre primary school teacher 85කින් ඉන්වයිට් කරලා තියෙනවා. child care center manager 75කින් ඉන්වයිට් කරලා තියෙනවා. ඉතින් එහෙම බැලුවම এডুকেෂන් වලට තාමත් පොඩි අවස්ථාවක් තියෙනවා ඕස්ට්‍රේලියාව රජය විසින් ලබා දීලා. ඉතින් මෙන්න මේක තමයි මට පෙන්වන්න ඕන උනේ. ඊටමත් කෙටි වීඩියෝ එකක්. නමුත් ඔයාලා මේ page එකට යන්න මම මේ link එක දාන්නම්. ගිහිලා මේක බලන්න. මේක විතරක් නෙමෙයි මේ previous rounds කියන එකත් click කරන්න. ඒකට ගිහිලා බලන්න 2025 ආටද invite කරලා තියෙන්නේ. ලකුණු කොහොමද තිබ්බේ? දැන් අපි උදාහරණයක් විදිහට මම 2025 ඔගස්තු මාසේ තිබ්බ එකට ගියා. එතකොට එදා බ්‍රික්ලේ කෙනෙක්ට එදා 65කින් තමයි ඉන්වයිට් කරලා තියෙන්නේ. එතකොට මේ අවුරුද්දේ එතකොට නොවැම්බර් මාසෙත් 65කින් තමයි ඉන්වයිට් කරලා තියෙන්නේ. එතකොට මාස කීයද? මාස 3ක් ඇතුළත ලොකු වෙනසක් වෙලා නැහැ. ඒක ඔක්කොම ඩිසයිඩ් කරන්නේ මේ හෝම් affairs department එකේ. ඒකට කාටවත් ඉම්පැක්ට් එකක් කරන්න බෑ. ඉම්පැක්ට් එකක් කරන එකම දේ තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන තත්ත්වය. ගෙවල් මදිද? හෙල්ත් කෙයාර් එකට කට්ටිය මදිද? ටීචර්ස්ලා මදිද? විශේෂයෙන්ම රජයේ ජොබ්ස් වලට කට්ටිය මදිද කියන එක මතත් හේතු වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් 2024 වගේ හිම් බලන්න අදහසක් ගන්න. දැන් 2025 තිබ්බේ නැහැ accountant. නමුත් 2024 accountant තිබිලා තියෙනවා 95කට. ඉතින් ඒ නිසා දැන් ඔයා දැන්ට accounting කරන ළමෙක් නම් කලබල වෙන්න එපා. නමුත් ඔයාට අදහසක් ගන්න පුළුවන් මොකද්ද මේ trends කියලා. ඉතින් මම මේ link එක දාන්නම් ගිහින් බලන්න. ඔයගොල්ලෝ 2026 මේ jobs වල විශේෂයෙන් මේ 65 75 70 කියන ලකුණු වල jobs ඔයගොල්ලෝ දැනට කරනවා නම් ඔයාට ඒ අදාළ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නම් ඒත් එකම experience තියෙනවා නම් English test ටික කරගන්න පුළුවන් නම් ඔයාට හොඳ chance එකක් EOI එකක් ලබා ගන්න පුළුවන් බොහෝ වෙලාවට. අනිත් එක ඕස්ට්‍රේලියාවේ රජය කියලා තියෙනවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා 2026 දී quarterly මේක කරන්න. මොකද දැන් 2025 දී දෙපාරයි ඒගොල්ලෝ දුන්නේ. නමුත් 2026 දී quarterly කරනවා කියන්නේ hopefully ඊළඟ EOI එක එළියට එන්න පුළුවන් පෙබරවාරි මාසේ. ඒද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒක රජයේ සතු තීරණයක්. නමුත් එන්න පුළුවන්. ඒතකොට දැන් ඔයා දැනට EOI එක ලොජ් කරලා නම් තියෙන්නේ. ලකුණු මදි නම් ටෙස්ට් එකක් ආයෙ කරලා පුළුවන් නම් ඔයාගේ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න ඔයාලට chance එක තියෙන්න පුළුවන් ඊළඟ පාර invitation එක ගන්න. ඒ ඔයාලා දන්නවා මම education agent කෙනෙක්. ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවට එන්න කැමති නම් ඉගෙන ගන්න email එකක් කියවන්න chatwithfia@gmail.com. ඔයාගේ profile එක ගැන විස්තර ටුට්ටක්, ඊට පස්සේ ඔයාගේ CV එක, ඊට පස්සේ ඔයාගේ educational qualifications වල certificates, passport එක, ඊට පස්සේ ඔයා මොන
කෝස් එකක්ද කරන්න කැමති මොන ඉනියකටද යන්න කැමති මොන ඉන්ටේක් එකද මේ විස්තර දාලා ඊමේල් එකක් එවන්න පුළුවන්. ඒ හැරෙන්න 2026 කැමති නම් PR එකකට ඇප්ලයි කරන්න ඒත් පුළුවන්. මම වැඩි කරන এডুকেෂන් ඒජන්ට් එක ගාව ඉන්නවා මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් සුදුසුකම්ලත් සහ එක්ස්පීරියන්ස් තියෙන. එයා හරහා මට පුළුවන් ඔයාලට ඒ පාත් එකෙත් උදව් කරන්න. මේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. bye